විවිධ gossip එක තමයි ගොඩක් අපි බලන්නේ. නමුත් YouTube එකේ එතකොට එළදින් ගැන දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙවැනි ස්ථානයක් ගැන දැනගත්තොත් එimhe ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක ගැන බලන්න. ඒ කරා දැනුවත් වෙන්න. හෙලවින් ශ්‍රී ලංකා ආයතන කියලා කියන්නේ දෙපා ආබාධිත යෞවනයන් සඳහා ඔවුන්ගේ වෘත්ති හැකියාවන් සම්බන්ධ කරගෙන සමාජයට කියලා නිදහස් ජීවත් වීම සඳහා වන මහාස්තර එලි කර දෙන වෘත්ති පුහුණු ආයතනයක් වගේම පුහුණු සමන මධ්‍යස්ථානයක් මේක. ඒක තුළ කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි මෙවැනි තවත් ගම්වල ඉන්න ආබාසයට හමුවුත් මේ අපිට ආයතන යොමු කරන එක. ඔව් ඇත්තටම කරන්න පුළුවන් ලොකුම දෙයක් කියලා මම හිතනවා. ඊට අමතරව අපිටත් යම් අභියෝග ගන්නාවක් තියෙනවා. මොකද මේ සියලු කාර්යයන් සිදු වෙන්නේ දෙලඳ රටේ එම අයගේ ජනතාවගේ ආධාර වලින්. ඉතින් දේශීය වශයෙන් අපිට ශ්‍රී ලංකාවේ විතර කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට පුළුවන් දානපතිට ආකාරයෙන් උදව් කරන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම දාන වේලක් හරි දීලා ආහාර වශයෙන් අනුග්‍රහ ලබා දෙන්න පුළුවන් නම් අපි විදන් ඉතුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ප්‍රතිකාර පැත්තේ සමාන බැලුවොත් සමාන උඟා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. අපිට විශේෂයෙන්ම ඇඳ තුවාල තියෙන ළමයි ගොඩක් අපිට හම්බෙලා තියෙනවා. ඒතකොට ඒ අයට සමහරවිට මේ ප්‍රතිකාර සඳහා ලොකු විදමක් වැය වෙනවා. සමහරවිට අපිට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ විදම වැඩි නිසා. ඒක බෞද්ධ චිකිත්සක සායනයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර දිනපතා උට ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තවදුරටත් චිකිත්සාමය ප්‍රතිකාර වශයෙන් සිදු කරන දේවල් ඒ කියන්නේ උපදේශනය මනෝපදේශනය වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන වශයෙන් අපි ආරම්භ කරනවා මූලික අධ්‍යාපනය අවශ්‍ය කරන දරුවන්ට ඒ උන්ගේ මට්ටමට දිනුලා නැත්නම් මොකද බුද්ධිමත් දරුවෝ නම් ඒගොල්ලන්ට මේ මූලික අධ්‍යාපන ලබා දීමක් මුලින්ම සිදු කරනවා. ඒතර ඒකෙදි ගොඩක් අර භාෂාමය හැකියාව, ගණිත හැකියාව, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, සංවේදන වගේ උත්සාහ සම්බන්ධ කිරීම සිද්ධ වෙනවා. හෙලවින් ශ්‍රී ලංකා ආයතන කියලා කියන්නේ දෙපා ආබාධිත යෞවනයන් සඳහා ඔවුන්ගේ වෘත්ති හැකියාවන් සම්බන්ධ කරගෙන සමාජයට කියලා නිදහස් ජීවත් වීම සඳහා වන මහාස්තර එලි කර දෙන වෘත්ති පුහුණු ආයතනයක් වගේම පුහුණු සමන මධ්‍යස්ථානයක් මේක. මේ ආයතනයේ ප්‍රධාන අරමුණ තමයි ඒගොල්ලෝ දවසකදී රටේ ස්වාධීන පුරුෂයන් වශයෙන් ජීවත් වෙන ගමන්ම රටට යම්සි ආර්ථික ශක්තියක් දේවි කියන දේ. ඒ වගේම මේ ආයතනය බිහි කරන්නේ නෙදර්ලන්තයේ ජාතික යුවළකට හෙලෙන හැම මෙතනින් සහ ජර්මන් බී කියන යුවළ විසින් ඔවුන්ගේ ධන පරිත්‍යාගයෙන් ලංකාවට ඇවිල්ලා මේ වගේ ලස්සන පරිසරයක් හොයාගෙන මේ ආයතන ගොඩනගලා තිනවා. ඒක ඇත්තටම ඔවුන් කියන්නේ බිහි කරපු කැදල්ලක් කියලා. ඒ කැදල්ලේ දාන බිජු දවසකදී හොඳින් පෝෂණය වෙලා ඉතාමත් හොඳ මට්ටමේ ඒ පැටවුම් බිහි වෙලා ඒ පැටවු හුඟක් පළදායි විදියට සමාජයට යාවි කියන බලාපොරොත්තු තමයි ඔහු තියෙන්නේ අතට. හෙලවින් ශ්‍රී ලංකා ආයතන පිටලා තියෙන්නේ වැලිගම ප්‍රාථමික කොටසේ ඉබ්බාවල කියන ග්‍රාමයේ. මේක අතරම වැලිගම ඉඳන් කිලෝමීටර් 5ක් විතර දුරක් එන්න තියෙනවා ඔයගොල්ලන්ට. ඒ වුණාට ඒකම බොහොම ස්වභාවික පරිසරයක් අත්දින අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ අපේ දරුවන්ට නිදහසේ සැහැල්ලුවෙන් තම අධ්‍යාපන කටයුතු කරන ගමන් ඒක අත්දින අවස්ථාවක් ලැබෙනවා. අමතර සේවාවන් කියන කෙනෙකුට තවත් දෙයක් මතක් කරනවා අමතර පුහුණු ටිකකුත් ඒකට ලැබෙනවා. විශේෂයෙන්ම ආහාර තාක්ෂණ පුහුණු වෙන ලබන අවස්ථාව වෙනවා. ගෙවතු වගාව, බිම්මල් වගාව, ඒ වගේ අමතර පුහුණු ටිකකුත් ලැබෙනවා. ඒ අමතර සේවාවන් විතර බෞද්ධ චිකිත්සක සායනයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර දිනපතා උට ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තවදුරටත් චිකිත්සාමය ප්‍රතිකාර වශයෙන් සිදු කරන දේවල් ඒ කියන්නේ උපදේශනය, මනෝපදේශනය වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙහි සිටින සියලුම ළමුන්ට ආහාර පාන අවත හැම දෙයක්ම නොබිල ලැබෙන්නේ. ඒ හැම දෙයක් එක්කම ඒ වගේම මේගොල්ලන්ට යම් විශේෂ ආර්ථික අවස්ථාවක් තියෙනවා නම් එයාට ආර්ථික සහනයකුත් ලැබෙනවා. සමහර ඒගොල්ලන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා දෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ඒ හැම දෙයක්ම ඒ වගේම තවත් බාහිර ප්‍රතිකාර සඳහා යොමු කරන අවශ්‍යතාවය තියෙනවා. සිදු කරනවා. ඒ වගේම මේ ස්ථානීය ප්‍රවේශ පහසුකම් සහිත හැම ස්ථානයක්ම හැම ගොඩනැගිල්ලක්ම පොදු කුඩුකින් යන පුළුවන් මට්ටමට
ප්‍රවේශ පත්‍රම් සංවර්ධනය කරලා තියෙනවා. මේට සම්බන්ධ ශිෂ්‍යයෝ අපිට සරණ පුළුවන් ආකාර දෙකකට සමහර ඒගොල්ලෝ සමහර අය හුඟක් දක්ෂ ළමයි සම්බන්ධ වෙනවා. වගේ සමහර අයට විශේෂයෙන්ම දීර්ඝ කාලයක් ඒගොල්ලෝ අවශ්‍ය වෙනවා ඒ මට්ටමට ළඟා වෙන්න. ඒක මොන ආකාරයෙන් හරි ඒගොල්ලෝ අපි උත්සාහ කරනවා සමහර ළමයින්ට තනි පුහුණු ලබා දෙන්න උත්සාහ කරනවා කියන්නේ තනියෙන් අරගෙන පුහුණු කරලා යම්කිසි මට්ටමකට ගෙනලා මුලින්ම උත්සාහ කරන්නේ. ඊට පස්සේ අපිට දැනුණාට පස්සේ ඒගොල්ලෝ හොඳ මට්ටමක ඉන්නවා කියලා. ඊළඟට අපි ඒගොල්ලොත් සාකච්ඡා කරනවා ඊළඟ ව්‍යාපාර සැලසුම් මාංශය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. මොන වගේ ව්‍යාපාරයක්ද ඔයගොල්ලෝ කරන්නේ සඳහා සූදානම්ද කියලා. ඒ සඳහා විශේෂ අපේ ස්ට්‍රැටජිකයක් තියෙනවා. ඒක තුළදී අපි ඔවුන්ගේ එකඟතාවය සහිතව ඔවුන්ගේ ව්‍යාපාර සැලැස්ම සාර්ථකනවා. ගොඩක් වෙලාවට ඒක නිවස ආශ්‍රිතව කරන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් ලබා ගන්න අධ්‍යාපන ආශ්‍රිතව ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කරන්නේ පරිගණක සහ මොබයිල් ෆෝන් ඒ ආශ්‍රිතව බොහෝ සාමාන්‍ය මධ්‍යස්ථානයක කොමියුනිකේෂන් එක වගේ තමයි කරන්නේ ඒගොල්ලෝ. ඒක සැලසුම් කළා ඒගොල්ලෝ ඒ සඳහා දෙමෝපියන්ගේ සහාය ලබා ගන්න අතරම අපි ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලුම උපකරණ කට්ටලයක් ලබා දෙනවා. පරිගණකයක් ඇතුළු උපකරණ කට්ටල ලබා දෙනවා. ඒතර ඒගොල්ලෝ පුළුවන්කම ලැබෙනවා ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉක්මනටම අවස්ථාවක් මම හිතන්නේ. එළඹ ශ්‍රී ලංකාවේ සියලුම සේවාවන් ගොඩකට ආර්ථික වශයෙන් දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට තමයි අපි ප්‍රදානය කරන්නේ. ඒ කියන්නේ සියලුම සේවාවන් නොමිලේ ලබා දෙනවා. ඔව්. ඊට අමතරව සමහර ඒගොල්ලන්ගේ නිවාස ආශ්‍රිතව යම්කිසි ගැටලුවක් තිබ්බොත් ඒගොල්ලෝ ප්‍රවේශ සහිත බාත්රූම් එකක් එහෙම නැත්තම් ඒක පවා ලබා දෙන අවස්ථා තියෙනවා. ඉතින් තොරේ හැමදාම නොමිලේ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔබ ළමයින් තුළ බොහෝ කැපකිරීමක් අවශ්‍යයි. අධ්‍යාපන හදාරීම සඳහා ලොකු ආසාවක් කැමැත්තක් තියෙන්න ඕන. ඒක තමයි අපි මට ඉගෙන කියන්න තියෙන්නේ. ඒ වගේම තවදුරටත් සඳහන් කරොත් එහෙම මෙම ආයතනයේ අධ්‍යාපන ක්‍රමවේදයක සලකන්නේ ඒ ළමයින්ගේ මට්ටම අනුව ඒ ළමයින්ගේ මානසික මට්ටම හැමදාම මනෝ සමාජීය වශයෙන් අපි ආමන්ත්‍රණය කරනවා. ඒක තුළ ඇගීමක් කරලා හැම ළමයෙක්ම එක මට්ටමකට ගෙන ඒම සඳහා තියෙන සුවිශේෂ වැඩපිළිවෙලක් තමයි අපේ තියෙන්නේ. ඒකට ඒක තුළ අතන වෘත්තාපන ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ විද්‍යාවේ මානසික සිත ශක්තිමත් කිරීම ළඟට කායික ශක්තිය වර්ධනය සඳහා ව්‍යායාම පැත්තේ හැම දෙයක්ම බැලුවොත් එහෙම මනෝ සමාජීය සත්කාරයක් තමයි සිද්ධ වෙන්නේ. මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ අපේ සේවා ලැබීම වෙන ආබාසහිත දරුවෝ ඔවුන්ගේ බොහොම ශක්තිමත් හිතක් තියෙන කට්ටියක් ඒගොල්ලෝ. ඒගොල්ලෝ නිවැරදි මඟ පෙන්වීමක් සිදු කළොත් එහෙම ඒගොල්ලෝ දියුණුව පුරීමට යන්න පුළුවන් යායට. කලන් නොහැක්කක් නැත කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒක අපි සමාජයට කියනකොට සමාජය වගේ හිතනවා මෙයාට අපහසුයි මේක පව් වගේ තමයි සිතුවිල්ලක් තමයි තියෙන්නේ. නමුත් අත්‍තරම අපි පව් සිතුවිල්ල නෙවෙයි අවශ්‍ය වෙන්නේ සහකම්පනය අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලෝ තමයි මුහු වෙලා ඒගොල්ලන්ගේ ගැටලුව අඳුරගෙන ලබා දෙන්න පුළුවන් උදව්ව මොකද තේරුම් ගත්තොත් සහ අපි තල්ලුවක් දුන්නොත් ඒගොල්ලෝ තමයි වැඩේ කරගෙන යනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි අර අසරණයි කරගන්න බෑ කියන සිතුවිල්ලක් බැහැර වෙනවා. සමාජයට මට කියන්න තියෙන දේ තමයි ඒ වගේම මේ අපේ සමාජයේ අපේම මානසික කණ්ඩායමක් හේතුවක් නිසා ඒගොල්ලෝ අපහසුතාවට පත් වෙලා හිටියත් ඒගොල්ලෝ විශේෂ අවස්ථා සහිත අය බවට පත් වෙලා හිටියත් සමාජයේ වගකීමක් තියෙනවා යාට උදව් කරලා ඒගොල්ලන්ගේ ශක්තිය ගොඩනගන්න සහ ස්වාධීන බවට පත් කරන්න. ඔව් ඒක තමයි මට කියන්නේ. මට මුලින් පස්සෙම කියන්න තියෙන අතරම මේ ආයතන හඳුනා ගන්න ඕන කියලා හැමෝම. ඔව්. මොකද අපි සමහර විවිධ ගොසිප් පිටකම උඩකට අපි බලන්නේ. නමුත් YouTube එකේ තවර එළදින් ගැන දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වගේ ස්ථානයක් ගැන දැනගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක බලන්න. ඒ කරා දැනුවත් වෙන්න. ඒක තුල කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි මෙවැනි තවත් ගම්වල ඉන්නේ ආබසට හමුවොත් මේ අපිට ආයතන යොමු කරන එක. ඔව් ඇත්තටම කරන්න පුළුවන් ලොකුම දෙයක් කියලා මම හිතනවා. ඊට අමතරව අපිටත් තමයි අභියෝග ගන්නවා තියෙනවා මොකද මේ සියලු කාර්යයන් සිදු වෙන්නේ දෙලඳ රටේ එම අයගේ ජනතාවගේ ආධාර වලින්. ඉතින් දේශීය වශයෙන් අපිට ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට පුළුවන් දානපතිට ආකාරයෙන් දව කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම දාන වේලක් හරි තියලා ආහාර වශයෙන් අනුග්‍රහ ලබා දෙන්න පුළුවන් නම් අපි විවිධ ඉතුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ප්‍රතිකාර පැත්තේ සමාන බැලුවොත් සමානුංගා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා අපිට විශේෂයෙන්ම ඇඳ තුවාල තියෙන ළමයි ගොඩක් අපිට හම්බෙලා තියෙනවා. ඒතකොට ඒ අයට සමහරවිට ඒ ප්‍රතිකාර සඳහා ලොකු විදමක් වැය වෙනවා. සමහරවිට අපිට ගන්න පුළුවන් කමකුත් ලැබෙන්නේ නැහැ මේ විදම වැඩි නිසා. ඉතින් යම් කෙනෙකුට ඒ ගැන හිතලා බලන්න උදව් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් කියලා හිතෙනවා. ඒ වගේම අපේ විදුලි බිල අපි වාණිජ්‍ය මට්ටමේ රේට් එකක් තමයි ගෙවන්නේ. ඒකත් මම හිතන්නේ මෙවැනි සේවයක් සිදුන ආයතනයකට අපි රජයේ හෝ අය මෙදියත් වෙලා සහන සේවයක් ලබා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.
අවසාන වශයෙන් අතන මට කියන්න තියෙන හෙල්බිම් ශ්‍රී ලංකා ආයතනය පිළිබඳව ඔබට තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මෙම තිරිය දිස්වන අංක වලට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඉතින් ඒක ඔබගේ යුතුයකමක්. කියන්නේ මෙම අපගේ channel එක අනිත් අයට share කරලා ප්‍රචාර කිරීමත් ඔබගේ වගකීමක් කියලා මම හිතනවා. ඒක අපිට කරන උත්සාහයක් වේවි. ඉතින් මම මේ ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බැරි ඔබ සමටම ස්තුතිවන්ත වෙනවා. හැමෝටම ස්තුතියි.